දැන් වෙලාව උදේ 10යි කාලයි. බලන්නකෝ මෙයාලා සැපට නිදාගෙන ඉන්න හැටි. ඇයි ඉතින් නිදාගත්තේ පාන්දර 1යි 2යි ඔහොම නිදාගෙන ඉතින් උදේක ගමනක් යන්න තියුණොත් එහෙම හරි ප්‍රශ්නේ වෙන්නේ. මෙයාව නැගිට්ටව ගන්න බැරුව. නැගිට්ටවෙලා ඉඳන් අඬනවා. දැන් මට වැඩ ටිකක් තියෙනවා කරන්න. කාමරේ හොඳටම හැටි වෙලා. ඇඳුම් හොදපුවා නමන්න තියෙනවා. එතකොට ඇඳුම් බෑග් එක හදන්න තියෙනවා. තව මොනවද? තව ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. ගේ පොඩ්ඩක් අතු ගාලා යන්න ඕන. මට නම් එහෙමයි සාමාන්‍යයෙන් කොහෙට හරි යනවා නම් එහෙම ගෙදර වැඩේ පිළිවෙලට කරලා ගියේ නැත්නම් එහෙම ආවම මට ආයෙ අලුතෙන් මුලින් ඉඳන් ඒවා කරන්න හරි අමාරුයි. බබත් එක්ක මට ආවෙලේ ඉඳන් ඉතින් පිළිවෙලට තියෙන්න ඕන. ඉතින් ඒක නිසා මම කරන්නේ ඔක්කොම වැඩ ටික බබා නිදි අතර ටිකක් දෙන්න හිටලා කරලා තියලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අම්මාටම වැඩ ඉවරයි. දැන් තියෙන අස් කරන්න චුට්ටක්. ඒක නම් ලොකුවට හැරි වෙලක් නැහැ. මට චුට්ටක් ඉක්මනට ඒක කරගන්න පුළුවන් වුණා. හොරෙන් වගේ තමයි ඔය කැඩලා ඔය ඇඳුම් ටික දාගන්නේ. ඔය අතර මට මතක් වුණා. දැන් මං ගෙනියන්න ඇඳුම් අරගන්නත් ඕනනේ. කොච්චර ඇඳුම් තිබුණත් මට ගමනක් යද්දී ඇඳන් යන්න ඇඳුමක් නැහැ. සමහර වෙලාවට එකම ඇඳුම අඳිනවා. තැන් දෙක තුනකටම ඒ තරමට මේ ඇඳුමක් සෙට් වෙන්නේ නැහැ මට. ඒවට ඔක්කොම තියෙන මං කැමතිම ඇඳුම්. අනේ මන්දා. ඒ ගොඩක් අයට තියෙන එකක්. මම ඔය ගොඩක් වීඩියෝස් බලද්දී ඒතර දන්න අය එහෙම කියනවා. මටත් ඒ වගේ තමයි. හිතා ගන්න බැර ඇටත් හිතනවා හෙට මේක අඳිනවා කියලා. උදේට බලන්න ඒක හරි නැහැ වගේ. ඉතින් ඒක නිසා බබත් එක්ක ගොඩක් වෙලාවට චේන්ජ් කර ඉන්න වෙලාවක් නැති හින්දා හරියටම තීරණය කරනවා මේක තමයි අඳින්නේ කියලා. ඊට ස්කෑන් කරලා ගිහින් තියාගන්නවා. දැන් ඉතින් ඇඳුම් ටික දාලා අල්මාරියට නමපුව අපි දෙන්නගේ බෑග් එක හදන්න යන්නේ. ඔක තමයි මගේ අල්සම ෂේඩ්ස් එක. මම මේකට කැමතියි. ඉතින් මම ඒකට දාගත්තා. නැත්නම් ඕක දාන්නේ නැහැ මම හැමදාම තියාගෙන ඉන්නවා. ඉතින් හරි බබත් නැගිට්ටා. එයාවත් වොෂ් දාලා මාත් වොෂ් කරලා එයා පොඩ්ඩක් කාටුන් බල ඉස්සරහට වෙලා ඉන්නවා. මම ඉතින් මට පස්සාලා තාවත් තමයි කතා කරන්න හදන්නේ.
ඉතින් දැන් වීඩියෝස් සම්බන්ධ කරන්න බැරියා. මොකද බබා හොඳට දඟලන්න පටන් ගත්තා. මගේ ඉඳන් ගියේ. ඉතින් ඒ වෙලාවට ඒගොල්ලන්ව දැකලා ඒගොල්ලොත් එක්කම යාට ටොයිස් ඕන වෙලා එක ප්‍රශ්න ගොඩක් දැම්මා. ඉතින් දැන් නම් යන්නේ ශ්‍රී ලංකාවට. ඉන්නකො එන්න. මම දැන් කන්න බලමු. කැමරෙන් එන්න. ඒක තිබුණා බාස්මති ආමරෙන් හදපු ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් ඩෙවල් එකයි චිලි පේස්ට් තිබුණා. ෆ්‍රයිඩ් රයිස් වලට කැමති වුණාට බාස්මති ආමරෙන් හදන ඒවා නම් කැමති නෑ. ඉතින් මං කෑවා බබාටත් කෑවුවා. ඉතින් දැන් ඔන්න එයාගේ ප්ලේ ටයිම් එක. බලන්න එයාට හම්බුන ගිෆ්ට් මොනවද කියලා. එයා සමහර ලොකු ලෝරි බස් ඒ වගේ ඒවාට චූටියටත් කැමති. ඉතින් හැබැයි ඉතින් ඒවා ටිකක් සෙල්ලම් කරලා විසික් කරනවා. හැබැයි මම දැකලා නෑ ඔය ලොකුවට තියෙන සෙල්ලම් බටියා විසික් කරනවා. ඒව ඔහම සෙල්ලම් කරලා ටිකක් තියාගන්නවා. ඉතින් ඔහම තමයි මමත් හිතුවා එයාත් එක්ක චුට්ටක් සෙල්ලම් කරනවා කියලා. මට වෙන කරන්න දෙයක් නැහැ. ඔන්න ඔහම තමයි. දැන් ඉතින් අපි දෙන්නට ඇතුළේ ඉඳලා ඇති වුණා. මට වඩා එයාට මන්නාන ඉතිමතුකුත් තිබුණා. එයාට නිදාගන්න බැහැනේ. බවවත් එක්කලා මෙයාට ඉතින් එළියට එන්න ඕන වුණා. බලන්නකො සතුට. Baba me. දැන් ඉතින් චූටි බබා යාගේ තාත්තට වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කරලා දොයි යන්නයි හදන්නේ. ඔන්න ඉතින් දොයිය ගත්තා. දැන් මං ආසම ටයිම් එක මට සැනසීම ඇස් දෙක චුට්ටක් පියාගෙන හරි ඉන්න පුළුවන්. චූටි බබා දොයිය ගත්තාම මට පාළු වෙනාද මට චුට්ටක් නිදා ගන්න පුළුවන්. ඉතින් හොඳටම මහන්සි මාත් නිදා ගන්නවා. නින්දයි දන්නේ නැහැ. මට ඉතින් ඇස් දෙක පියාගෙන ඉන්නවා චුට්ටක් නිදා ගන්න try කරනවා. ඔහොම තමයි අපි දෙන්නගේ ඩේ අවුට් එක ඉවර වුණේ. බයි.